සරල රේඛීය මාර්ගයක ධාවනය වූ රථයක චලිතර දාල ප්‍රවේග කාල ප්‍රස්ථාරය පහත පරිදි වේ. නේද? ප්‍රවේග කාල ප්‍රස්ථාරය. එතකොට මේ x අක්ෂයේ කාලය y අක්ෂයේ ප්‍රවේගය. හරි? එතකොට දැන් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ඔයගොල්ලෝ දන්නවා නේද? දැන් මේ විදිහට තියෙනවා නම් මෙහෙම ඉරක්. නේ මෙහෙම උඩට නේ මේ විදිහට තියෙනවා නම් මේක මොකද්ද? මේ චලිතය මොකද්ද? ඒකාකාර තෝරණය. නේ මේක ඇවිල්ලා ඒකාකාර තෝරණය. right ඒකාකාර තෝරණය. මේ මොකද්ද? මෙහෙම තියෙනවනම් ප්‍රවේගය නියතයක්. ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. කාලය යනවා කාලය විතරයි යන්නේ ප්‍රවේගය 15මයි තියෙන්නේ. ඒකාකාර මොකද්ද මේ? ඒකාකාර ප්‍රවේගය. නේද? මේ කොටස ඒකාකාර මන්දනය නේ. right ඒකාකාර මන්දනය. නේ. ඕකේ. ප්‍රස්ථාරයට අනුව OA AB BC චලිත අවස්ථාවල ස්වභාවය. ඒක තමයි අපි කිව්වේ නේ. එහෙමනම් එතන ලියන්න ඕන කොහමද? OA කියලා ලියලා OA කියන්නේ ඒකාකාර තෝරණය. AB කියලා ලියලා ඒකාකාර ප්‍රවේගය. නේද? BC කියලා කියන්නේ ඒකාකාර මන්දනය. ඒකාකාර මන්දනය. හරි එහෙමයි ඉන්නේ. නේද? ඒකාකාර තෝරණය, ඒකාකාර ප්‍රවේගය, ඒකාකාර මන්දනය. ඊළඟට කියනවා රථය ලබාගෙන ඇති උපරිම ප්‍රවේගය කොපමණද? මොකද පුතේ රථය ලබාගෙන දුන්න උපරිම ප්‍රවේගය මේ ප්‍රස්ථාරය දැක්කම තේරෙනවා මේ තමයි උපරිම ප්‍රවේගය. කීයද? කීයද? තප්පරයට මීටර 15යි. right රථය ලබාගෙන ඇති උපරිම ප්‍රවේගය නේද? තප්පරයට මීටර 15. මේ උසනේ. ඕකේ. මුල් තප්පර 10 තුලදී රථයේ ප්‍රවේග වෙනස් වීමේ ශීඝ්‍රතාවය මුල් තප්පර 10 දී ප්‍රවේග වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන්නේ මොකද්ද? ප්‍රවේග වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන්නේ ත්වරණය. නේද? ප්‍රවේග වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන්නේ ත්වරණය. එහෙමනම් පුතේ නේද? මේක අපිට පුළුවන් ඕනනම් ප්‍රස්ථාරයෙන් හොයන්න පුළුවන්. ඒ කියන්නේ අනුක්‍රමණය නේ. දැන් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් අපිට ලැබෙන්නේ ත්වරණය. අනුක්‍රමණයෙන් හොයන්න පුළුවන්. එහෙම නැත්නම් සමීකරණයෙන් හොයන්නත් පුළුවන්. right අපි සමීකරණයෙන් හෙව්වොත් බලමුකෝ නේ. තෝරණය කියන්නේ A සමානයි නේද? අවසාන ප්‍රවේගය අඩු කිරීම ආරම්භක ප්‍රවේගය බෙදීම කාලය. හරි? ඒතර අවසාන ප්‍රවේගය කියන්නේ මේ 15. ආරම්භක ප්‍රවේගය කියන්නේ බිඳුව. නේද? බිඳුව. කාලය තප්පර 10යි නේ. ඒක තප්පර 10යි. right? ඒතර මෙතන ඒකකය තප්පරයට මීටර. ඕකේ? ඒ කියන්නේ පුතේ 15 බෙදීම 10යි නේ. ඒ කියන්නේ කීයද? 1.5යි. නේද? මේස් එක තුනට ගියාම S ඍණ 2 වෙනවා. ඒ කියන්නේ තප්පර වර්ගයට මීටර 1.5යි. right? එතන තෝරණේ තප්පර වර්ගයට මීටර 1.5යි. නේ ලියා ගන්න. තප්පර වර්ගයට මීටර 1.5යි. හරි. ඊළඟට කියනවා A සිට B දක්වා සිදු විස්ථාපන ගණනය කරන්න. A සිට B දක්වා විස්ථාපන කියන පුතේ මේ කොටසේ වර්ගඵලයනේ. මේ ඍජු කෝණශ්‍රේ වර්ගඵලය. නේද? A සිට B දක්වා සිදු මේ විස්ථාපන කියන්නේ මේ කොටසේ වර්ගඵලය. නේ? හරි? එතකොට එතන විස්ථාපන කෙලින්ම නේ. ඒකට ලියන්න කීයද? උස 15යි. right? 15 වැඩි කිරීම මේ ටික කීයද? 1800න් 10ක් අඩු කරන්න ඕන. ඒ කියන්නේ 1790යි. එතකොට එතන උත්තරේ 26850යි. ඔව් 26850යි මොනවද? මීටර. නේද? මීටර 26850යි. මීටර 26850යි. මීටර. දැන් මේ වර්ගඵලයෙන් හොයන්න පුළුවන් නැත්නම් සමීකරණයෙන් හොයන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ දැන් මෙතන තියෙන ඒකාකාර ප්‍රවේගයනේ. එතකොට ඒකාකාර ප්‍රවේගයෙන් වස්තුවක් චලිත වෙනවා නම් එයාගේ විස්ථාපනය සමානයි ඒකාකාර ප්‍රවේගයේ වැඩි කිරීම කාලය.
right ඒකාකාර ප්‍රවේගය වැඩි කිරීම කාලය. ඉතින් ඒකාකාර ප්‍රවේගය කියන්නේ 15යි. කාලය කියන්නේ තප්පර 1790යි. මේකම තමයි. ඉතින් මේකමයි. හ්ම්. ඕකේ. හරි. ඉහත ප්‍රස්ථාරය පරිදි රථය මත බාහිර අසන්තුලිත බල ක්‍රියාත්මක වූ අවස්ථා දෙක දක්වන්න. පුතේ නිව්ටන්ගේ පළවෙනි නියමයට අනුව හරිද? නිව්ටන්ගේ පළවෙනි නියමයට අනුව කියනවා වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක වන තුරු මතක තියාගන්න වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක වන තුරු නිශ්චලතාවයේ පවතින වස්තුන් නිශ්චලතාවයේම පවතින අතර ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන්ම චලිත වේ. හරි. ඒ කියන්නේ පුතාලා වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ කොයි අවස්ථාවකද? ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ අවස්ථා දෙකකදී. එකක් තමයි වස්තුවක් නිශ්චලව ඉන්නකොට. right? වස්තුවක් නේද? වස්තුවක් නිශ්චලව ඉන්නකොට එයා මත අසමතුලිත බල ක්‍රියාත්මක වන්නේ නැහැ. හරිද? හැබැයි මම මේ බෝතලයට මෙහෙම තල්ලුවක් දානවා කියන්නේ ඒ අසමතුලිත බලයක් මම මේ දෙන්නේ. හරි මම මෙහෙම තල්ලුවක් දෙනවා කියන්නේ අසමතුලිත බලයක්. එතකොට මෙයා මොකද වෙන්නේ? මෙයා පෙරලෙනවා නේ. හරි? එතකොට චලිතයක්. එතන චලිතයක් සිද්ධ වෙනවා. එහෙම නැත්තම් ඒකාකාර ප්‍රවේගයෙන්. ඒ කියන්නේ අසමතුලිත බල ක්‍රියාත්මක වෙන්නේ නැති තවතනක් තමයි ඒකාකාර ප්‍රවේගයෙන් වස්තුවක් චලිත වෙනවා නම්. හොඳට මතක තියාගන්න. හරි අසමතුලිත බලයක් කියන්නේ අමතර බලයක්. හරි ඒ කියන්නේ මොකක් හරි වැඩි බලයක්. හරි වැඩි බලයක්. තේරුණාද? එහෙම දැනට හිතා ගන්නකො. රයිට්. එතකොට නිශ්චලතාවයේ තියෙන වස්තුන් මත පුතේ අමතර බල ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ. ඒකනේ යා නිශ්චල වෙන්නේ. හරි? අමතර බලයක් තිබුණොත් එයා එක්ක චලිත වෙනවා. නේ? එයා ඇත්තම තෝරණය වෙනවා. එහෙම නැත්නම් මන්දන වෙනවා. රයිට්. එතකොට මෙන්න මේ අවස්ථාවේ තෝරණය වෙනවා කියන්නේ එතන අසමතුලිත බලයක් තියෙනවා. මන්දන වෙනවා කියන්නේ එතනත් අසමතුලිත බලයක් තියෙනවා. හරිද? හරි. එහෙමනම් අසමතුලිත බල ක්‍රියාත්මක වූ අවස්ථා දෙක තමයි මොකද්ද? වස්තුව නේ තෝරණයෙන් චලිත වන අවස්ථාවේදී සහ මන්දනයෙන් චලිත වන අවස්ථාවේදී. රයිට් එතන උත්තරේ ලියා ගන්න. වස්තුව තෝරණයෙන් චලිත වන අවස්ථාවේදී සහ මන්දනයෙන් චලිත වන අවස්ථාවේදී. රයිට් තෝරණයෙන් චලිත වන අවස්ථාවේදී සහ මන්දනයෙන් චලිත වන අවස්ථාවේදී. හොඳයි ඊළඟට ඕකේ නිව්ටන්ගේ දෙවන නියමයෙන් සඳහන් වන කරුණු දෙක. නේ නිව්ටන්ගේ දෙවන නියමය. රයිට්? ඔව් නිව්ටන්ගේ දෙවන නියමය කියන්නේ පුතේ නේද? නිව්ටන්ගේ දෙවන නියමය කියන්නේ මෙහෙමයි. හරිද? දැන් මෙහෙම වස්තුවක් තියෙනවා. රයිට්? හරිද? වස්තුවක් තියෙනවා. හරිද? නිව්ටන්ගේ දෙවන නියමයෙන් කියන්නේ පුතේ වස්තුවක් මත අපි අසමතුලිත බලයක් යොදනකොට හරිද? වස්තුවක් මත අසමතුලිත බලයක් යොදනකොට මෙයා තෝරණයට ලක් වෙනවානේ. මෙයා තෝරණය වෙනවා. ඒ කියන්නේ එයා තෝරණය වෙනවා නේ. චලිතයක් සිද්ධ වෙනවා. තෝරණය වෙනවා. හරිද? එතකොට නිව්ටන්ගේ අනිත් එක තමයි මෙයාගේ ස්කන්ධය. වස්තු ස්කන්ධයක් තියෙනවානේ. m හරි කිලෝග්‍රෑම් වලින් හරි නේද? එයාගේ ස්කන්ධයක් තියෙනවා. නිව්ටන්ගේ දෙවෙනි නියමෙන් කියන්නේ ළමයි වස්තුවක ඇතිවන තෝරණය වස්තුව මත යෙදෙන අසමතුලිත බලයට අනුලෝමවත් වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමවත් සමානුපාතික වේ. හරි නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් කියන්නේ ඒකයි. රයිට්? වස්තුවක ඇතිවන තෝරණය වස්තුව මත යෙදෙන අසමතුලිත බලයට අනුලෝමවත් වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමවත් සමානුපාතික වේ. හරි? එතකොට මෙතනින් තමයි එන්නේ පුතේ නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් එනවා සමීකරණයක් F සමානයි ma කියලා. මේල නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් එන සමීකරණය. හරි? එහෙමනම් නේද අහනවා මොකක්ද අහන්නේ? නිව්ටන්ගේ දෙවෙනි නියමයේ සඳහන් වන කරුණු දෙක දක්වන්න. කරුණු දෙක ලියා ගන්න. කරුණු දෙක. පළවෙනි කියන රථයේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1200ක් නම් මුල් තත්පර 10 දී රථය මත ක්‍රියාත්මක වූ බලය ගණනය කරන්න. ඒ කියන්නේ පුතේ ඔන්න ඒකට ඕන නිව්ටන්ගේ දෙවෙනි නියමය. හරිද? නේද? ඒ කියන්නේ දැන් රථයේ දැන් මේක රථය කියලා හිතා ගන්නකො. දැන් මේ රථයේ ස්කන්ධය දීලා තියෙන 1200යි කියලා. රථයේ තෝරණය අපි හොයාගත්තා. තෝරණය තමයි මුල් තත්පර 10 දී තෝරණය අපි හොයාගත්ත 1.5යි කියලා. මේ එතකොට මේ දෙක තියෙනවා අහන්නේ sorry මේ දෙක තියෙනවා අහන්නේ අසමතුලිත බලයයි අහන්නේ. හරි? එහෙමනම් නේද? ඒකට දාන්න මෙහෙම. F සමාන m දාන්නයි තියෙන්නේ.
right? F සමානයි ma. හරි. එතකොට පුතේ වස්තුවේ ඔන්න නේ මෙතන ස්කන්ධය දීලා තියෙන 1200යි. මේක කිලෝග්‍රෑම් වලින් තියෙනවනේ හැමතිස්සෙම ඔය ග්‍රෑම් මනම් බෑ. ග්‍රෑම් තිබ්බොත් එක කිලෝග්‍රෑම් කරගන්න ඕන. ඒකක අනිවාර්යයෙන්ම කිලෝග්‍රෑම් වලින් තියෙන්න ඕන. right? කිලෝග්‍රෑම්. ඊට පස්සේ එයාගේ තෝරණේ අපි හොයාගත්ත 1.5යි. මුල් තප්පර 10යි තප්පර වර්ගයට මීටර. හරි. එතන අපෙන් අහන්නේ අසමතුලිත බලය කීයද කියලා අහන්නේ. 1200 වැඩි කිරීම 1.5. 1800යි. right? 1800යි ඒකකෙ මොකද්ද? නේ දැන් මෙතන ඒකකෙ හැටියට එන්නේ තප්පර වර්ගයට මීටර කිලෝග්‍රෑම්. හරි? මේ තප්පර වර්ගයට මීටර කිලෝග්‍රෑම් කියන පුතේ නිව්ටන් ඇත්තටම. නිව්ටන්. ඒකින්ද මෙතන උත්තරේ එන්නේ 1800යි නිව්ටන්. right? මේකම ලියා ගන්න ওই විදිහටම. right. හරිනේ? okay. ඊළඟට අහනවා මෝටර රථ එක ගමන් කරන මගින් ආසන පටි පැලඳීමේ නැති ප්‍රයෝජනෙ කුමක්ද කියලා අහනවා. ඇයි ආසන පටි පැලඳගන්නේ අපි? නේද? අපි ආසන පටි පැලඳගන්නේ ඇයි? ඒ කියන්නේ එතෙන්දි වෙන්නේ ඇත්තටම නේද? අපි ආසන පැටි පැලඳගෙන හිටියේ නැත්තම් මොකද වෙන්නේ? බස් එක බ්‍රේක් ගැහුවොත් අපි කොහටද වැටෙන්නේ? ඉස්සරහටද පිටිපස්සටද? එකපාරටම යන බස් එකක් නේ. දඬු ඒකාකාර ප්‍රවේගයෙන් යනවා බස් එකක්. ගිහිල්ලා බ්‍රේක් ගහපු ගාම අපි ඉස්සරහට තමයි වැටෙන්නේ නේද? ඉස්සරහට තමයි වැටෙන්නේ. හරි? ඉතින් ඒ වැටෙන්නේ නැති වෙන්න තමයි ආසන පටි දාන්නේ. ඒ කියන්නේ එතන මොකද වෙන්නේ ඇත්තටම? ඒ කියන්නේ පුතේ එතන වෙන්නේ අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙනවා. හරි? බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙන නිසා තමයි මේ වැඩේ වෙන්නේ. රයිට්? ඒක ගොඩක් පැහැදිලි කරන්න තියෙනවා. ඕකේ. ඒක ලියන්නකෝ මෙහෙම ලියන්නකෝ. රයිට්? ලියා ගන්න. නේද? ආසන පටි පැලඳීමෙන් නැති ප්‍රයෝජන නේ. ඒකට කෙටි උත්තර ලියව නැති. ලියා ගන්න. රයිට්? වාහනය නිශ්චලතාවයේ සිට වාහනයේ නිශ්චලතාවයේ සිට එකවරම නැත්නම් ක්ෂණිකව ත්වරණයට ලක්වීමේදී කියන්නේ එකපාරටම ගස්සලා යනවා බස් එක. රයිට්? ඕකේ. වාහනය නිශ්චලතාවයේ සිට ක්ෂණිකව ත්වරණයට ලක්වීමේදී මගියා පිටුපසට තල්ලු වීමත් බස් එක චලිතයේ යෙදීමේදී වාහනයේ චලිතයේ යෙදීමේදී එකවරම තිරිංග තද කිරීම නිසා මගියා ඉදිරියට විසිවී වැටීම වැළැක්වීම සඳහා ආසන පටි භාවිතා කරයි. ඕකේ? හරි. ඊළඟට කියන පුතේ A සිට B දක්වා ගමන් කිරීමේදී රථයේ ගම්මිතාවය. නේද? ගම්මිතාවය කියන්නේ චලිත වන වස්තුවක නේද? ගම්මිතාව කියන පුතේ මෙන්න මේක. රයිට්? ගම්මිතාවේ සමානයි. හරිද? ප්‍රවේගය වැඩි කිරීම මොකද්ද? ස්කන්ධය. හරි? ඒ කියන්නේ P සමානයි mv. m කියන්නේ ස්කන්ධය, v කියන්නේ ප්‍රවේගය. හරි? ගම්මිතාව කියන පුතේ චලිත වන වස්තුවක ස්කන්ධයේහි ප්‍රවේගයේහි ගුණිතය. ගම්මිතාව කියන්නේ මොකද්ද? චලිත වන වස්තුවක ස්කන්ධයේහි ප්‍රවේගයේහි ගුණිතය. හරි? එතකොට මෙතන ස්කන්ධය දීලා තියෙනවා. මෝටර රථයේ ස්කන්ධය දීලා තියෙනවා 1200යි කිලෝග්‍රෑම්. හරි? එතකොට
A සිට B දක්වා කියන්නේ පුතේ එයා ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ. ඒකාකාර ප්‍රවේගය 15යි. නේද? ඒකාකාර ප්‍රවේගය 15යි තප්පරයට මීටර. හරි? එවනම් ගම්මිතාව කියන්නේ 1200 වැඩි කිරීම 15. කීයද එන්නේ? 18,000 නේ 18,000. රයිට් 18,000යි ඒකකය මොකද්ද? ගම්මිතාව ඒකකය. හරි? තප්පරයට මීටර කිලෝග්‍රෑම්. තප්පරයට මීටර කිලෝග්‍රෑම්. Excuse me, sir. ඕ සර් මේ අර සූත්‍රයේ P සමානයි MV කියලා දැන් මේ ප්‍රවේගයට ඒ නෙවෙයිද? මෙතන මේක මාරු වෙලා තියෙන්නේ. කියන්නේ ඔන්න මේ ස්කන්ධය මෙතන දාගන්න මුලට. ස්කන්ධය වැඩි කිරීම ප්‍රයෝගය කියලා දාගන්නකො. මෙතන. හරි. ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. හරි. ගම්මිතාවය කියන්නේ චලිතන වස්තුවක ස්කන්ධයෙහිත් ප්‍රවේගයෙහිත් ගුණිතය.